මතක පයික උලුක්කුවක් ඇදගන්න ඇඩුම් බිදුම් වෙදකමක් කරගන්න හිටපු හොඳම මනුස්සය නැති වුණේ හොඳේ දැන් ඉතින් උඩා බඩ ගන්න එපා ජොයින්ට් එදා කිව්වාම කවුද නොදන්නේනේ කොහෙන් නම් ආවද වෙදකම් කරගන්න ඈලකහම් පුංචි මහත්තයා ওই වෙදකම දන්නේ නැතේ එයත් හොඳ ජොයින්ට් එදා තමයි ඒකද මාර වැඩක් නේ. එලා ඉතින් හැමදාම කන්න දෙන මාව දැක්කමවත් නැති චූන්නයක් නේ බල්ලට මූව දැක්කම ඇති. ඒ ඉතින් ආ බල්ලට කන්න දෙනව විතරයිනේ. මන්නේ උට හොඳම දේ දෙන්නේ. ඒ කිව්වේ? ඒ කිව්වේ කියනවා මම දවසක් දැම්මුට කොට චොට්ටයක් දුන්නා. දැන් මූ ඒකට රහ වැටලා තියෙනවා. ඒකයි මම දැක්කම කිංජි ගන්න. යකෝ මු බල්ලවත් දෙපත් දෙක් කළා නේ. එනදී හැමදාම එනකොට කාලා කරන් හොරේ. නැතව කටපියන්නේ නැහැ. ඩොකාලේ වරන් දෙන්න කොහෙද තියන්නේ අංකල්? එහෙම තියෙනවා නම් මම දවස් ගානේ ගහනවනේ. ඔය බං ඔය බලේ ඉඳලා ඇඟට හුරු වෙච්ච කාට බලේ නැතුව දොට්ට පිටටවත් යන්න බැරි ප්‍රශ්නේ නේ ඔය තියෙන්නේ. මුකුත්ම නැත්තම් මරණාධාර සමිතියේ සභාපතිකම හරි කමන්නේ. නැතුව නිින්ද යන්නේ. එතකොට ඔබටත් එහෙම වෙයි. මට මොකද්ද? ඒද? ඔබනේ අපේ ගොවි සමිතියේ සභාපති. ලබ්බ තමයි. මම මොකෝ ඉල්ලලා ගත්තු එකක්ද? උඹලා ඔය බලෙන්ම මගේ ඇඟේ ගහලා තියෙනවා මිස. ඕක නැතුව මට නිින්ද යන්නේ නැහැ නෙවෙයි. ඕක තියාගෙන මට නිින්ද යන්නේ. අයියා කොබෝලාගේ වතුර ප්‍රශ්නයි, පෝර ප්‍රශ්නයි, පණු ප්‍රශ්නයි, වල් ප්‍රශ්නයි. ඔය හැම මගුලටම උඩ බාද දුවන්න ඕන මමනේ. බොලට මට්ටු වෙන්නේ නැත්නම් ඔය සඳකලුමට ඔය සභාපතිකම දීලා දාන්න තියෙන්නේ. බොලට කොහොම කරයිද බලන්න. කොරයි මේන් කියලා. ඔය කාලයක් සභාවේ සභාපති වෙලා ඉඳගෙන ගමටම කරේ ඉහින් කණෙන් බේරෙන්න. කරගත්ත ඌට පරම්පරා 7-8ක් ගොඩ යන්න. නම් මගුලක් කියවන්නේ. එදා. අංකල් කෑවේ නැද්ද? බුෆේ කරේ. කෑවා. අද පැලෙන කෑවා. මොනද හොයන්නේ? ඩෙසර්ට් එකත් අතර මෙහා බෑ. ඔක්කොම හරි මම බැලුවා සෙනඟ පිරින මොකද මේ අද බර්ත්ඩේ පාටි එකක්ද? නෑ මේ එන්ගේජ්මන්ට් එක. එන්ගේජ්මන්ට් එක. ඔය මනමාලයාගේ පැත්තෙන්ද මනමාලිගේ පැත්තෙන්ද? මම මනමාලයාගේ පැත්තෙන්. ඒ අංකල් මනමාලිගේ පැත්තේ කවුරුත් නෙමෙයිද? නෑ මම කාගේවත් පැත්තේ නෙමෙයි මම මේ බැලුවා සෙනඟ පිරින මොකද කියලා. කවුද මනමාලේ? මනමාලයයි කාකුම හනුන් ගියා. මනමාලයක් නෙදි කියලා තියෙන්නේ. බලන්න දැන් හැදෙලා මගේ ඇටි. ඒක තමයි. අංකල් කාලා නේද ඉන්නේ? ඔව් මං කාලා ඉන්නේ. එහෙනම් තව මොනවා හරි කන්න නැතුව දැන් ෂේප් එකේ යනවද මෙතන? අනිත් දවසේ මෙහෙම තැන් වලට රින් අද්දි පොඩ්ඩක් හොයලා බලලා රින් ගන්න. හොඳේ? හොයලා බලලා යන්න තමයි මම ආවේ. නම් ඔයානේ හොයලා බලන්නේ මාව කන්න ඇරි. ඔයාගේ හිත අප්සෙට් වෙයි කියලා තමයි මම කන්න ගියේ. දැන් යන්න. දැන් ඔය කොච්චර පණ දමන් හැදුවා කියලා මොකද්ද ඔකේ වෙන්නේ? වෙන්නේ මේක මෙතන මුල්ල දාලා උස්ස ගහක් වෙනවා දිව්‍ය ලෝකෙට යනකම්. සොරුම්බටයි මට මේක දිගේ දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. ලෑස්ති අංකල්ලගේ දිව්‍ය ලෝකේ යන්න. නෑ බගිනි කිසි තේරුමක් නැති වැඩක් නෙමෙයි කරන්නේ. කාට පේන්නේ ඔක ඔය හදන්නේ? කාටවත් පේන්නේ නෙමෙයි මට පේන්න හදන්නේ. ඉතින් ඔක අනිත් උන්ට පේනවනේ. ඒ හොඳයිනේ. බලන ලංක දිගට මේ දර්ශන දර්ශනයට වඩා ඔබට මේක බලන්න අමාරුද? අනේ නෑ. ජොක්කු අඳින්න නැති උන්ට ජොක්කු දැක්කම අරහන් වුණාට අපිට නම් ඒ දර්ශනෙත් අවුලක් නෑ. කවුද හරි ජොක්කු අඳින්න නැත්තේ? උතර මේ අඹුලද? ඕක වැඩි උඩට උස්සන්න එපා. වෙඩි වෙදිච්ච ලොකු හිල් පෙනේ. හොඳලාලි. හොඳලාලි. සරණ යාවද මේ පැත්තට? සරණේ? ඔව්. හදිසියක්ද? නෑ හදිස්සියක් නෑ උඹ හිමීට කල්පනා කරලා ගියාන්කෝ. සරන්නේ නැන්දත් එක්ක රණ්ඩු වෙලා ගෙදරින් එළියට බහැලා ඇවිත් තියෙනවා. ඒකල්ල මුංගේ ගෙදර ගිහිල්ලා තියෙනවා කඹයක් හොයාගෙන. දැන් මිනිහා ආ ගියතක් නෑ. අපි බැලුවේ මේ පැත්තට ආවද කියලා කඹයක් හොයාගෙන. හරි. දැන් මගේ ණය පොත. ඇයි උඹේ ණය පොත ඌ ළඟද? නෑ ණය පොත ඌ ළඟ නෙමෙයි උතු ගත්තු බඩු වල ණය මගේ පොතේ දීවිලා තියෙනවා. ඌ කොහෙද ණය ගන්නෙ? අපි ණයට ගන්නෙ නෑනේ.
ඔහේ ණයට නොගත්තට ඔහේගේ පුතන් ටික නමට නාමලි ණයට ගන්න. කවුද මන් නාමලි කියන්නේ? මුදලාලි කඩේ අතු ගෑවයි. අතු ගෑව. කඩේ අතු ගෑවා. ෂෝකේස් ටික දූලි ඔක්කොම පී දැම්මා. පහන පත්තු කරා. දැන් ඔය තුන් ඇල්ලුවා. තව මොන හරි කෙරෙන්න තියනවද? නෑ තියනව නම් ගියහම මම කරන්න. මොනේ අතේ පල්තල් සිරුම් මෙච්චර මේ වැඩ තීදි මොකක්ද දැන් මේ උඹ කපු දෙක තුඩ දාගෙන කරන වැඩේ? මොකද වැඩක් තුන් වරල් එන්න. පොඩ්ඩක් වැඩකට වැඩේ කො බලන්න. පාජ්ජි ගහිල්ල. උඹට මේකද දැන් මේ තියෙන වැඩකට වැඩේ? තවනෝ මේ බරකඩු තු ලිපේ. අයියෝ අම්මේ. මොක දෙන්න මෙහාට. සුනේ නටන්නේ. තව දෙන්න ඉතුරු වෙලා තිබ්බේ. අට දෙනෙට තනියෙන් ගියව මං. දැන් මට කවුරු හරි ෂොට් එක දීලාත් දන්නේ නැහැ. කොහමද උඹට ෂොට් එක හම්බෙයි ඔහොම යනකොට? බොච්චර වීරෙක් නම් ෆෝන් එකෙන් මරාගෙන තු පළක මොකක් හරි හමුදාවකට. අරුතරම රටරවත් සේවයක් වෙනවා. උඹටත් රස්සාවක් හම්බෙනවා. දැන් උඹ කොහොමද මොකද එකක් දාන්නේ? අන්න වෙන්නේ උඹනේ දාන්න ඕන. යකෝ මම නම් දාන්න ඕන උඹ මොකටද පරද්දු උනේ? හරි බං දාම්ම අක්කට කියන්න. බං මොනවද අක්කට කියන්නේ? ඈ මොනවද අක්කට කියන්නේ? කර කියන්න සීන් එක. මොකද සීන් එක? ඈ මොකද ඒක සීන් එක? බහිදුවද අක්කට කියනවා කිව්වහම මම බය වෙයි කියලා. ඈ මතක තියාගනින් මම කසාද බෙන්ද තොපේ අක්ක විතරයි හොඳේ. තෝ කසාද බෙන්ද නෑ. ඔන්නකොට වල දඟලන්න આવතින් මොනගනි තොර අයිපිසු හැදෙන්න. මොකෝ කේසේ? නෑ මේ කැමරේට පෙරමුකුත් නෑ. ඒ කැමරේට පෙරමුම වල ගෙවල් වල කැමරේට පෙරමුන වල ජූස් එකක් එහෙම ගහලා වෙන්නේ නැති කනවා ඇත්තනේ. අනේ මෙන්න මේ කැටයන් නැතුව කාහල්ලා. එහෙම නෙමෙයි අනේ. මොකොත් නැද්ද කියලා අහන්නේ ඉතින්. යකෝ මේ වෙඩින් එකක් නෙවෙයි මේ මුදු මාරු කරගත්ත විතරයි. හරිනම් මේත් වැඩි බොලාට. මම නම් කිව්වේ තේ එකක් බිස්කට් එකක් දීලා යවහල්ලා කියලා. කොහෙද මේ මනමාලිගේ පැත්තේ උන්ටනේ ඕනුනේ බත් කවන්න. බං ඉස්සරහට වෙඩින්න හැකිනුත් අපිට කෙලව ගන්න තියෙනවා. අදට මේ බත් ටිකක් කාලා ඵලයල්ලා. වෙඩින්න එකක් කියන්නම් බොලාට. ඒ ඇවිල්ලා බොන්න බැරි නම් නාපල්ලා. ඒත් මදි නම් අපිව මරාගෙන කාපල්ලා. මේ කලිනුත් වෙඩින්න එකක් අරගෙන බොලාට කන්න බොන්න දීලා ගෑනීමයි තාම ණය ගෙවනවා. එන් මේ කාහල්ලා ණයකාරයෝ ටික. බලහන්කෝ බං. මුගේ වෙඩින්න එකටත් අපි සල්ලි දුන්නනේ. බොරු කියන්න එපා. උඹ එදා ඉස්කවරේ නම ලියලා නටන තැන බිම වට්ටලා ගියා. හරි. මම බං සීන් එක දැක්කා. බීලා නීතියදී මං කියන්න කියන්නේ. ඇයි බං එහෙම කරේ? ඇයි බං? එතකොට මගුල් ගෙදරේ උන් හිතන්නේ මූ සල්ලි දෙන්න ලෑස්ති වෙලා හිටියා. හරිද? මූ නටන තැනට ගිහලා සල්ලි කවරේ බිම වැටුණා. වෙන කවුරු හරි ඒ කවරේ ඇහිදලා සල්ලි ටික අරන් ගියා හිස් කවරේ එතන දාලා. හැබැයි ඉතින් මූ හොඳ මිනිහා. මොකද මේ අර කවරේ මුගේ නම ලියලා නැති. මූද සුපිරි මොලේ මෙහෙම හිටියට. අපි හාලා දෙන්න. බං ඉතින් නේ? යකෝ හාල තමයි ඔය වපුරලා තියෙන්නේ. දැන් තියන්නේ ගොයන් කපන්න. බායි හාන්න නැතුව හිටා. අපි කරලා දෙන්න මුදලාලි. දැන් ඉතින් තනි මැෂිමකින් ඔච්චර හරියක් පුළුව නෑ. නෑ. මේ කන්නට අපි තව මැසිමක් ගන්න ඉන්නේ. ඒක වැඩ කරන්නේ මං. එතකොට ඉතින් ඔය මුදලාලිගේ යායවල් දෙකම එහෙ බලන මෙහෙ බලනකොට කපල දෙන්න සටස් කාලන්නේ. තරණ යන උදේ මේ පැත්තේ ඇවිල්ලා ගියේ. ඌ කොහේ යනවා කියලාද ගියේ? එහෙම යන තැනක් නම් කිව්වේ නෑ. මගෙන් ඇවිල්ලා කම්බයක් තියෙනවද ඇහුවා. මං නෑ කිව්වා. යන්න ගියා. අයියෝ! මල කෙලියයි. ඒ ලකා අක්කේ! වරේ මේ මැරලවද කොහෙද වැටුනේ?
සරණගේ අම්ම දෙරනට පොත බෑවුණ අක්කේ ලකායියේ ඌ අරෙල්ලා වරෙල් මෙන්න බලපකද අයියෝ මැරිලාමද කොහෙද වැටුනේ වතුර ටික කියන මොකක්ද උනේ අනේ මන් දන්නේ මැරිලාමද කොහෙද වැටුනේ එකපාරට චොක් ගාලා පිස්සුද බල්ලෝ කලන්තයක් දාලා තියෙන්නේ මොකකට හරි බය වෙලාද කොහෙද උඹ සරම කොහෙන් තිබ්බේ එහෙම අවුලක් තිබ්බේ නෑ මේ මොනවා කියනවා මේ මගෙන් ඇහුවා සරණ ආවද කියලා මං කිව්වා සරණ ඇවිල්ලා කම්බයක් කිව්වා මන් නෑ කිව්ව පාර සරණ යන්න ගියා කියලා ඒක පාරට දබෝයි ගාලා කලන්ත දාලා වැටුණානේ ඒ කොහමද තේ ගෙනේ ඒ ගෙනේ නෙවෙයි යනෝක මට දීලා උඹ ගිහින් ගන්නේ ගෙනේ ඒ ගෙනේ නෙවෙයි නම් උඹ ගිහින් ගෙනේ නෑ මම මේ එනකොට මෙයා මේ හරහට හිටියනේ මගේ කකුල පැටලුණා මාත් මෙයාගේ ඇඟ උඩ වැටුණා තේක වැටුණා හැලුණා ඔන්න නැදන් හරි මරි ඒකට උඹලා ඊටම යන්නේ නැහැ. ගාකට මෙන් ගිහලා කොහමද අපි ඉන්නේ කොහෙද එතකොට? උඹ සිංහල තේරෙන්නේ නැද්ද? සිකාගෙන තුවක්කුව. තුවක්කුවගෙන්. මොන ගිය සුමානේ නාව අලුත් තුවක්කුවගෙන්. අර පොල් කෑල්ලට පයින් රිලව් බයි කරන්න ගෙනාවු එකද රිලව්ට නෙමියකෝ ඕන එකට තියන්න පුළුවන් තුවක්කුව එක. කොට බැිනම් මං ගිහින් අරන් එන්න. අතරපන්. කලබල කරන්න නැතුව ඉන්න කොහොමුණ්ඩකෝ මේ මෙතන මිනිහක් මැරෙන්න කලින් මෙන්න මේ මුදලාලි කියන දෙයට කැමතිලා ඔන්නක දීලා දාහම එහෙම කැමතිලා ඕනකට ඕන මට වැඩි කල් දාන්න කියලා. අනේ බං මෙන්න මෝ කියන එකට කැමති වෙයම් බං නැත්තම් උඹට වෙඩි තියන තෝක කොහෙන් යන්නේ අපි ඔය ගිය ඇතුලේ තියෙන රිලව් බයි කරගෙන ආපු තෝක්කුවක් අනේ මෝ කියන එකට කැමති යන්ගෝ අයියෝ අනේ මේ ඉතින් වදින්නම් කැමති යන්ගෝ ඈ එකහමාට ළමයි ඉස්කෝලේ ඇරිලා එනවා. වේනේ උන්ටනේ මොකක් හරි ඔය නටන ජෝගිය නටලා පෙන්නන්න වෙන්නේ. මට වරෙන් ඔය කිට් එක හම්බුනේ. අන්න ඕක දාගෙන වරෙන්. මාමේ කොටුරූල් පිටු 120 පොතක් දෙන්න. උතුරූල් 120. උතුරූල් 120. කොටුරූල් නෑ තනිරූල් හරියන්නේ නෑනේ. තනිරූල් පොතේ ගණන් හදන්න බෑනේ. බෑ. මේ 120 නම් නැහැනේ. ඊට 80 තියෙන. 81 40 එකයි දෙන්නේ. එහෙම හරියන්නේ නෑනේ. එහෙනම් ඉතින් පිටු 40 පොත් තුනක් ගත්තත් හරිනේ. හරිනේ. එහෙනම් ඉතින් පිටු 120 පොත් ගහන්නම ඕනේ නෑනේ. 40 විතර ගෙවුවම ඇති. මුදලාලි මම මුදලාලි මම ගෝලයා අනර ටක්ක සුනිලගේ අහපම් සරණිව දැක්කද කියලා ඔන්න සුනිල් ටක්ක සුනිල් ඒ මොකද මේ මනුස්සයාට ටක්ක සුනිල් කියන්නේ? නෑ මිනිහ ඔය අස්සයන්ට ඔට්ටු අල්ලනකොට මෙන්න මූ තමයි අද ටක්කෙටම වින් කරන්න කියලාලු ඔට්ටු අල්ලන්න. ඉතින් දිනනවද? දිනනවා නම් ඉතින් ඕක කොහොම බීඩික ගහින් දීවිය. දිනනෝ රේස් බයිකාරේ. අංකල් එන්න
මේ අංකල් තමයි අර පාංගෙන්න ගිහලා ජෑම් වෙලා තිබ්බේ. අයියෝ අපරාධනේ ලොක්ක ඈ පොඩ්ඩක් දෙපැත්ත බලලා පාර පැන්නා තව අවුරුදු දෙක තුනක් කොහොම හරි අල්ලන් ඉන්න තිබ්බනේ. කොහොම දෙපැත්ත බලන මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට අප්පලා ඉවරයි. බං ඉතින් පනින ගමන් නෙවෙයි දෙපැත්ත බලන්නේ. පනින්න කලින් එපා දෙපැත්ත බලන්න. කමක් නැහැ මටත් දැන් එපා වෙලා තියෙන උනට කඩේ ගිහිල්ලාම. ඔන්න මාව දිව්‍ය ලෝකෙට යවන්න මම එහෙ සේප් එකේ ඉන්නම්. උඹ එහෙම දාස. හිතුවද මේ දිවි ලෝක ගැන ගෝල් පේස් යන ඕගේ වැඩක් එයි කියලා. මේ රෙකෝඩ්ස් චෙක් කරලා තමයි තීන්දුව දෙන්නේ මං. අයියා කවුද? කවුරු වගේද පේන්නේ? මනමේ කුමාරයා. ඔය දුන්නුකුත් තියන්නේ. එහෙනම් ඉතින් බම් මල්ලක කඩුවකුත් තියෙන්න එපා. ඈ එහෙනම් මාත් එක මනමේ කුමාරී ඉන්නත් එපා. කවුද දන්නේ ඉතින්? වැඩි රජුරුවත් එක ෆයිට් එකට ගිහින් එන ගමන්ද කියලා. වැඩි රජුරුවත් එක ෆයිට් එකේදී මනමේ කුමාරයා මලාබන්. මම මල්සරා. මොන නාට්‍යයේ? නාට්‍යයක නෙමෙයි බම් මං ඔරිජිනල් මල්සරා. ඈ? ඕ. තෝ මල්සරාද? ඕ. තෝ අහු වෙනකන් තමයි මං හිටියේ. ඈ? තෝගේ ආච්චිට හාල් කරන්න. ඒක දෙන්නකට මල්. මේ බලන්නේ මල් තුරුප්පුලෙන්. මොකද්ද බල්ලෝ තෝ මට මේ දෙන වදේ? ඈ? යකෝ සෙට් කරගන්න කියලා වෙන මොකක් කරියක් යනවනේ. ඒකෝ අම්මා තාත්තා කැමති නැහැ කියලා මාවත් දාලා ගිහින් වෙන මොකක් කරියක පැනලා යනවා. නැත්තම් පපුවේ හිලක් කියලා මොකෙක් හරි රට යනවා. නැත්තම් මට වඩා හොඳ කෙනෙක් ඔයාලට හම්බ වෙයි අයියේ කියලා ඒක ඊටත් වැඩිය හොඳ එකෙක් කියලා ලොකු වෙඩින් එකක් ගන්නවා. එහෙම නැත්තම් මහාන වෙන්න යනවා කියලා ගිහිල්ලා පස්සේ පොඩි මොන්ටිසෝරි දාන්න ඇවිල්ලා මට මාට්ටු වෙනවා. මට තමයි මෙතන මොන්ටිසෝරි ටීචර් කෙනෙක්ව සෙට් කරගන්න විදියක් නැතුව චොර වෙලා ඉන්නේ. මොකක්ද යකෝ උඹ මට මේ කරන බලු වැඩේ? අඩුම තරමේ මං අන්තිමට try කරපු කෙල්ලවත් මට උඹ සෙට් කරලා දුන්නේ නැහනේ. ඒකින් මොකද්ද මිනී මැරුමට සපෝට් කරා කියලා අන්න අත අඩංගුවට ගත්තා. දැන්තර සනීපයිනේ. ඔහොමද බලෝ ලව් වලට සපෝට් කරන්නේ. ඕ ඈ මේ අපේ සරණ දැක්කද? කරණයා ඊයනම් දැක්ක අද දැක්කේ නැහැ. ඇයි මොකෝ? ඈ මෙන්න මේ නන්දත් එක්ක වලියකුත් දාගෙන ගෙදරින් එළියට බහලා ඇවිල්ලා. ඒ පාර ගිහිල්ලා මුන්ගේ ගෙදර කඹයකුත් හොයලා. දැන් මිනිහා ගියා තන්න. අප්පට සිරි. මේක අයියේ ලොකු ඔට්ටුවක් අල්ලලා පරාද වුණානේ. ඒකත් අල්ලලා මොන හරි කරගන්න ගියාද දන්නේ නැහැ. ඒ කියන්නේ මුරේ සුද්දානද? අල්ලා කොයි